අපි ගීතයට යමු. කිරුළ මුතලෙහි ගායනයේ ජනක වික්‍රමසිංහ සංගීතය එච්.එම්. ජයවර්ධන මේ අපූර්ව පද නිර්මාණය කරන්නේ රත්නශ්‍රී විජේසිංහ සෝරීන්. ආදරණීය රසික රසිකාවේනි කල්යාණයත් එක්ක බැඳුණු ඔබට සමු දෙන්නයි මේ සූදානම. කල්යාණේ එක දිගට ගීත 12ක් ඒ ගීතේ යට ගියාව පසුපසව ඒ හැඩවුණු කතාන්දරය ඔබත් එක්ක අපි අද බෙදා හදා ගත්තා. ඉතින් කල්යාණේ 2021 ගීත පෙළ ගැස්ම මෙලෙස නිමා වෙනවා. ඉතින් ධම්මික බණ්ඩාරාණනි අවසන් වශයෙන් මේමයි මන්නම් කතා කරපුවා අඩුයි කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් මේ හොඳටම ඇති. අනික මම ඊටාම සතුටු වෙනවා. පළවෙනි කාරණේ මේ වාදනය සහ ගායන. අපිට මේක ඔබ ඉස්කෝලේ විද්‍යා විෂයන් හදාarලා තියෙන්නේ. ඒ අමතරව සංගීත පන්තිවල යම් ප්‍රමාණයක් ඉගෙනගෙන ඒ දක්ෂතා තමයි මේ ප්‍රදර්ශනය වෙන්නේ. අපිට ඕන නම් ඔබ මට කියවනම් මට සංගීත ශිල්පියෝ ගේන්නත් තිබුණා. නමුත් ඊට වඩා හොඳයි මෙතනින්ම මේ දේ නිර්මාණය වෙන එක. ඒක 100%ක් නොවෙන්න පුළුවන්.
නමුත් ඒක 75ක් ගොඩනගා ගන්න පුළුවන් නම් ඒ තමයි අපේ විද්‍යාපීඨයේ දරු දැරියන්ගේ දක්ෂතාවය. ඒ ගැන මම උපරිම සතුටටපත් වෙනවා. මගේ කෘතවේදී බව ගායන වාදන මණ්ඩලයට පුද කරනවා. ඉතින් මෙහෙමයි අපිට ඔබ විද්‍යාව ද ඉගෙන ගන්න කලාවද කියන එක ප්‍රශ්නයක් නෑ. අපි ඔක්කොම මිනිස්සුયો. හෙට ඉදි වෙන්නේ තාක්ෂණික ලෝකයක්. මහා ගොඩනැගිලි හැදෙනවා, පාරවල් හැදෙනවා, අධිවේගී මාර්ග හැදෙනවා. හැබැයි මේ වගේ යන්න ඕනේ තිරිසන්නු නෙවෙයි මිනිස්සු. ඒ මිනිස්සු ගොඩනැගුණ නැත්තම් තව අවුරුදු 5 එකේ පත්තරේ දැන්වීමක් දාන්න වෙයි. මිනිසෙකු ඕනෑ කර තිබේ. මොකද ඔළුවයි අත් දෙකයි බඩයි කකුල් දෙකයි තිබ්බට මිනිස්සු හැදෙන්නේ. ඒ නිසා මේ හැම වැඩසටහනකින්ම අපේ අර ඇකඩමික් දේවල් වලට වඩා මේ කරන දේවල් තුලින් මෙතනින් එළියට යන ඔබ විද්‍යාර්ථියෙක් වගේම ආධ්‍යාත්මික සංස්කෘතික මිනිසෙක් වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. මම ධම්මික බණ්ඩාර ආයුබෝවන් වාසනාවන්ත. පුරා හෝරා කිහිපයක් ධම්මික බණ්ඩාරයන් සමග අපි කල්යාණියත් සමග එකතු වුණා. මම හිතන්නේ එතුමාණන් කළ මේ මෙහෙය වෙනුවෙන් අපිට තුති පුදන්නට අවස්ථාවක්. මම හිතන්නේ ඒක වචනයකින් තුති පුදන්නට මම නම් දන්නේ නැහැ. හැබැයි කල්යාණියත් සමග සහසම්බන්ධ වුණ අපි සියලු දෙනාගේම හෘදයාංගම ස්තුතිය ඔබතුමන්ට පුද කරනුවස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ කලාකවේ සහ මහා ශිෂ්‍ය සංගමය විදිහට අපි ඔබතුමන්ට පුංචි සිහිවටනයක් සූදානම් කරා. ඉතින් එය පිරිනමන්නට මේ ගෞරවනීය වූ ආරාධනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාකවෙහි සභාපති කාවින්ද නිමාලක සොයිරාට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කෙෂාන් මදුසංක සොයිරාට ඔබගේ නොනවතින ප්‍රසන්නාදය ලබා දෙන්න මේ සොඳුරු හෝරා කිහිපය පස්සමග බෙදාගත් ඒ මහා සාහිත්‍යකරුවන්ට පිදෙන ඒ උත්තමාචාරය වෙනුවෙන් ඉතින් පුරා හෝරා දෙකකට අධික කාලයක් ඔබව මාව වෙනම ලෝකයකට වෙනම දනව්වකට ගෙනියන්න මේ ධම්මික බණ්ඩාර ඒ මහා සාහිත්‍යකරුවනුත් ඒ වගේම අපේ විද්‍යාපීඨ කලාකවේ අපේම ආදරණීය සහෘදයන්ටත් හැකියාව ලැබුණා. ඉතින් ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා ඔබ දෙපළටම ඔබ දෙගොල්ලොන්ටම මේ හෝරා කිහිපය අපේ ජීවිතයේ අමතක නොවන විචිත්‍රවත් තැනක් කරාට. ඉතින් ආරාධනා කර සිටිනවා පෙරදින විශ්වවිද්‍යාලය විද්‍යාපීඨ කලාකවේ සභාපති කවින්ද නිමාලක සහෘදයාට අපිත් එක්ක වචනයක් දෙකක් බෙදා ගන්න මේ සම්බන්ධයෙන්.